අපි පියවර 6 එකේ second part එක කලින් වීඩියෝ එකේ කතා කරා. මේ first part එක. හරි. එතකොට මේක ප්‍රශ්න 25ක් තියෙනවා. හරි. අපි කතා කරමු. right. හරි. එතකොට මම පළවෙනි ප්‍රශ්නේ කාබෝහයිඩ්‍රේට් පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා කියනවා. හරි. කාබෝහයිඩ්‍රේට් පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. සියලුම කාබෝහයිඩ්‍රේට් ඔක්සිහාරය වල වෙනවා. හැම එකක්ම ඔක්සිහාරය වල වෙනවන්නේ නැහැ. නිරොක්සිහාරක සීන් කියන ඒවා තියෙනවා. හරි සුක්‍රෝස් වගේ නිරොක්සිහාරක සීන්. ඊට පස්සේ සෑම කාබෝහයිඩ්‍රේට් එකකම ග්ලයිකෝසිඩික් බඳුන හොන්නේ. ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් වල. මේ මොනොසැකරයිඩ් දැන් එකතු වෙලා ඩයිසැකරයිඩ් හැදෙනවා. මොනොසැකරයිඩ් කීපයක එකතු වෙලා පොලිසැකරයිඩ් හැදෙනවා. ඔන්න ඔය වෙලාවට තමයි ග්ලයිකෝසිඩික් බඳුන හදන්නේ. හරි. ඒක මොනොසැකරයිඩ් වලදී ග්ලයිකෝසිඩික් බඳුන නැහැ. ඒක සියලුම කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2:1යිලු. හැම එකේම හයිඩ්‍රජන් මොනොසැකරයිඩ් වල විතරයි ග්ලූකෝස් වල ඒ කියන්නේ මොනොසැකරයිඩ් වල විතරයි හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2:1. හරි. හැම එකේම හින්නෙන්නේ නැහැ. ඊට සරලතම කාබෝහයිඩ්‍රේටය කාබන් පරමාණු දෙකකින් සමන්විතයිලු. නෑනේ ග්ලූකෝස් නේ. සරලතම කාබෝහයිඩ්‍රේට් තියෙනවද? C6යි H12යි ඔහයි. නේද? එතකොට කාබන් පරමාණු දෙකයි. කාබන් පරමාණු කීයක් තියෙනවද? මේකේ 6ක් තියෙනවා. නේ? ඒ නිසා සරලතම කාබෝහයිඩ්‍රේට් කාබන් පරමාණු දෙකකින් සමන්විත වෙන්නේ නැහැ. සියලුම කාබෝහයිඩ්‍රේට් සංයෝග මහාන. ඔව් සියලුම කාබෝහයිඩ්‍රේට් සංයෝග මහාන. රුධිර පට්ටිකාවක පෘෂ්ඨයේ ත්‍රිමාණ ව්‍යුහයේ පැහැදිලි නිරීක්ෂණයට වඩා සුදුසු අන්වීක්ෂය මොකක්ද කියලා අහනවා. ත්‍රිමාණ ව්‍යුහ පරීක්ෂා කරන පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. හරි අංක 3. සප්ත සෛල චක්‍රයේ ප්‍රධාන සිදුවීමක් නොවන්නේ මොකක්ද කියලා අහනවා. කේන්ද්‍ර දේහ ජීවරණයේ සෛල චක්‍රයේ ප්‍රධාන සිදුවීමක්. න්‍යෂ්ටිකාව අතුරුදහන් වීම. ඒක ප්‍රධාන සිදුවීමක්. සමජාත වර්ණ දේහයේ සමජාත වර්ණ දේහයේ සමජාත වර්ණ දේහය කියන්නේ සමජාත වර්ණ දේහය යුගල් ලෙස යොක් කළ තලෙමුත් තැන්පත්. මේක අනිවාර්ය සිද්ධ වෙන යොක් කලාවේදී සිද්ධ වෙන සිදුවීමක්. න්‍යෂ්ටි ආවරණය බිලි න්‍යෂ්ටි ද්‍රව්‍ය සෛල වලට එකතු වීම. මේ න්‍යෂ්ටි ආවරණය විතර න්‍යෂ්ටි ද්‍රව්‍ය සෛල වලට ඉතිරි එකතු වීම කියන ප්‍රධාන සිදුවීමක් නෙමෙයි. හරියට න්‍යෂ්ටි ආවරණය බිලි ප්‍රධාන සිදුවීමක්. හැබැයි අර න්‍යෂ්ටි ද්‍රව්‍ය සෛල වලට එකතු වීම කියන ප්‍රධාන සිදුවීමක් නෙමෙයි. ඒක ගන්න පුළුවන් උත්තරේ විදියට. හිස්ටෝන ප්‍රෝටීන් වල DNA වල ක්‍රොමැටින් පිළිගැනීම ඒක ප්‍රධාන සිදුවීමක්. ඇනිමාලේ රාජධානි විවිධ සතු පවතින ජීව සහ ඒවට අදාළ කෘත්‍ය නිවැරදි ගලපෑති පිළිතුරු තෝරන්න කියලා කියනවා. ගන්න අංශපාදිකා භෝජනය සහ සංචරණය. අංශපාදිකා කියන එක තියෙන කාලේ රැවුලේ යනට වගේ නේද? ඒකට භෝජනයට සහ සංචරණ උපකරණ භෝජනයට අංශපාදිකා උපකාරී වෙන්නේ නැහැ. නාලපාද සංචරණය සහ බහිශ්‍රාව. නාලපාද තියෙන්නේ 1.9 මෙගාවන්ට. ඒකට සංචරණයට නම් උපකාරී වෙනවා. ජලය පිටපැත්තට විදලා අර නිව්ටන්ගේ 3 වෙනියේ පාවිච්චි කරන එක. හරි. බහිශ්‍රාවයට නම් උපකාරී වෙන්නේ නැහැ නාලපාත. හරි. හරි. දැන් දැඩිගෙදි සංචරණය සහ ශෝෂණය. හරි. එක දින අනලීඩාවන්ගේ දැඩිගෙදි සංචරණය සහ ශෝෂණයට උපකාරී වෙනවා. අනිත් එකත් ඉතින් වැරදිනේ. හරි. මේවල අභ්‍යන්තර සංශ්ලේෂණයට උපකාරී වෙනවලු. මේවල අභ්‍යන්තර සංශ්ලේෂණය නම් වෙනවද? මේවලේ. හැබැයි ඒකත් ගන්න පුළුවන්. හරි. ඇල්නිඩාවන් මෙවල් තියෙන්නේ ගැඩවිලෝ වගේ ජීවීන්ගේ යාගේ අභ්‍යන්තර සංශ්ලේෂණය අපේ සංශ්ලේෂණය මෙවල සිද්ධ වෙනවා. ඒකට උත්තරය හොඳ 5 සහ 3 කියලා දෙකම ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ විභාජක සහ ස්ථූල කෝණාස්තරක සෛලාර්ග දෙකටම පොදු ලක්ෂණයක් වන්නේ බලන්න විභාජක පටකයට ස්ථූල කෝණාස්තර පටකයට දෙකටම පොදු ලක්ෂණ මොකක්ද? විභාජකීය හැකියාව විභාජක පටකවල තිබ්බට ස්ථූල කෝණාස්තරවල විභාජනීය හැකියාව නැහැ. මෘදුස්ථ සෛල වල විතරයි විභාජනීය හැකියාව තියෙන්නේ. මධ්‍ය රික්තය ඝන කැපිපෙන මධ්‍ය රික්තය විභාජක සෛල වල තියෙනවා. ළඟ ස්ථූල කෝණාස්තර සෛල වලගේ මධ්‍ය රික්තයක් තියෙනවා. හරි ඉස්සයි ගන්න උත්තර. ප්‍රාථමික සෛල විත්තිය පමණක් පිළිතුරුවලු නැහැ. ස්ථූල කෝණාස්තර වල ද්විතීයික සෛල විත්තියකුත් තියෙනවා. මධ්‍ය න්‍යෂ්ටියක් ඝන සෛල වාස්න කැපිපෙන මධ්‍ය න්‍යෂ්ටියක් තියෙනවා. මධ්‍ය න්‍යෂ්ටියක් ගන්න පුළුවන්. හරි මධ්‍ය න්‍යෂ්ටියක් ගන්න පුළුවන්. ස්ථූල කෝණාස්තර වල මධ්‍ය න්‍යෂ්ටියක් තියෙනවා. විභාජක පටකවලත් මධ්‍ය න්‍යෂ්ටියක් තියෙනවා. බොහෝ විට දිගටි සෛලවලු හරිද? දිගටි සෛල හරි දිගටි සෛල නෑ විභාජක පටක මොකද? අපි කියන්නේ මේ වෘත්තාකාර සෛල. හරි දල වශයෙන් ගෝලාකාර සෛල කියලා කියන්නේ. ඊට පස්සේ
ශාකතු සිදුවන ජලය හා ද්‍රව්‍ය පරිමාණ ක්‍රම පිළිබඳ කිනම් ප්‍රකාශන අසත්‍ය වේදින අහන්න. වරණීය පාරගාමී පටලයක් හරහා ද්‍රව්‍ය අණුවලට හෝ පෘෂ්ඨවල බැඳී ඇති ජලවල විසර වීම ආශ්‍රිතය. මොකක්ද ඒක? නිපාන. ඊට පස්සේ ආශ්‍රිතය තමයි. ආශ්‍රිතයක. ඊට පස්සේ සෙලියුලෝස් සෛල බිත්ති ජලාණු අධිශෝෂණය නිපානය මගින් සිදු කරයි. ඔව් ජලාණු අධිශෝෂණය කරන්නේ නිපානය මගින්. තොග ප්‍රවාහය සඳහා ද්‍රව්‍ය සාන්ද්‍ර අනුක්‍රමණයේ බලපෑමක් නැත. සාන්ද්‍ර අනුක්‍රමණයේ බලපෑමක් නැහැ. තොග ප්‍රවාහය කියන්නේ පීඩන අනුක්‍රමණයේ බලපෑම. දැන් විසරණයේදී අණු සමූහයක චලනයේ දිශාන්තය කියෝ සරල විසරණයේ සිද්ධ වෙන්නේ high concentration එකකින් low concentration කියන්නේ වැඩි සාන්ද්‍රණය කියලා අණු සාන්ද්‍රණය. right වැඩි සාන්ද්‍රණය කියලා අණු සාන්ද්‍රණය තමයි සිද්ධ වෙන්නේ. දැන් ස්තර කොනස්තර පටලහරා ජලය සහ ද්‍රව්‍ය තොග ප්‍රවාහයෙන් ගමන් කරයි. තොග ප්‍රවාහයෙන් ගමන් කරන ස්තර කොනස්තර පටලහරා ඔය සරල විසරණය විපාණය පහසු කුල විසරණය ඔන්න ඔය තමයි ගමන් කරන්නේ. ඊට පස්සේ භෝජන යාන්ත්‍රණ සහ නිදසුන් ජීවියන් නිවැරදිව ගලපැති වරණය. බලන්න තරල බුදීම හිතපන්න. තරල බුදින්න උපස්තර බුදින්නේ. උපස්තර බුදීම මදුරුව උපස්තර බුදීම කියන්නේ තරල බුදීම. තොග බුදීම ගවයා තොග බුදීම තමයි. පෙර බුදීම කුලිටන්නේ කාට යනවා. තරල බුදීම ඔය මදුරුව වගේ. හරි. එතකොට උත්තරයන්ක 3යි. 8 ප්‍රාග්ඥාෂ්ටිකයන්ගේ ප්‍රවේග ද්‍රව්‍ය සම්බන්ධව නිවැරදි ප්‍රකාශ තෝරන්න කියලා කියනවා. හරි. බලන්න බොහෝ ජානවල ඉන්ට්‍රෝන තියෙනවා. හරි බොහෝ ජානවල ඉන්ට්‍රෝන තියෙනවලු. ප්‍රාග්ඥාෂ්ටිකයන්ගේ ඉන්ට්‍රෝන නැත්තා. හරි ප්‍රාග්ඥාෂ්ටිකයන්ගේ ඉන්ට්‍රෝන නැත්තා. හරි. ඊට පස්සේ සෛලය තුළ පුරා චක්‍රාකාර වර්ණයේ කීපයක් තියෙන්න පුළුවන්. ඔව් සෛලය තුළ චක්‍රාකාර වර්ණයේ කීපයක් තියෙන්න පුළුවන් බැක්ටීරියාව. සමහර ප්‍රාග්ඥාෂ්ටිකයන්ගේ ප්‍රවේග ද්‍රව්‍ය සාරණ්‍ය DNA තමයි ප්‍රවේග ද්‍රව්‍ය තියෙන්නේ. තනිදාම හෝ දිත්තදාම DNA තියෙනවලු. තනිදාම DNA තියෙන්නේ දිත්තදාම DNA නැහැ. බහිස්වර්ණයේ ප්‍රවේග ද්‍රව්‍ය තිබියේ නැහැ කියලු. බහිස්වර්ණයේ ප්‍රවේග ද්‍රව්‍ය තිබියේ නැහැ කියලු. ප්‍රවේග ද්‍රව්‍ය බහිස්වර්ණයේ තියෙන්න පුළුවන්. ප්‍රාස්මික විදියට බහිස්වර්ණයේ තියෙන්න පුළුවන්. ඒකට උත්තරයන්ට 2. 9 අජෛව අන්තිවල ශාක දක්වන ප්‍රතිචාර පිළිබඳව අසත්‍ය ප්‍රකාශය මොකක්ද කියලා අහන්න. සෛල ප්ලාස්ටික් ඉහළ සීනි සාමාන්‍ය පවත්වාගෙන මගින් ශීත සූත්‍රයේදී සෛල විචලනය වීම නතර. ඔව් අධික සීනි සාන්ද්‍රණයක් සෛල තුළ පවත්වාගෙන ඉන්න මොකද ගන්නේ? ජල විභවය අඩු වෙනවා. ඒකට අර සෛල ඝන වීම වළක්වනවා. පොඩ්ඩක් ඉන්න. විචලන වීම වළක්වීම සිද්ධ කරන්නේ නැහැ. හරි විචලන වීම සිද්ධ කරන්නේ නැහැ. විචලන වීම වළක්වීම සිද්ධ කරන්නේ නැහැ. විචලනයක් වෙන්නේ නැහැ නේද? විචලනයක් වෙන්නේ නියම් මාත්‍රිය වලදී. විචලනයක් සිද්ධ වෙන්නේ නැහැ. අපි අනිත් පොඩ්ඩක් බලමු. ලවණ ශාක මුල්මගින් වැඩිපුර වූ ලවණ මෙහෙර කරනවා. ලවණ ශාක මුල්මගින් වැඩිපුර ලවණ මෙහෙර කරනවා. අර පට්ටවල කෙලවර ඉන්නේ. පට්ටවල කෙලවර එකක් වැරදි උත්තරයක්. ශීත කාලේදී ශාක සෛල වල ප්ලාස්මා පට්ටේ අසම්පූර්ණ ප්‍රමාණය වැඩි කරනවා. ඒක හරි. නියම් කාලවලදී පෘෂ්ටික වර්ගඵලය අඩු කර ගන්න එකත් හරි. ලවණ සහිත පසේ වැඩි ශාක සෛල තුල ජල විභවය පාර්ශ්වගාමී ජල විභවයට වඩා ටිනයි. ඔව් පාර්ශ්වගාමී ජල විභවයට වඩා ලවණ සහිත පසේ තියෙන ශාකවලගේ ශාකයේ අභ්‍යන්තර ජල විභවය ඉන්නයි. ඇයි? මොකද පාර්ශ්වගාමී ජල විභවයට වඩා ජල විභවය වැඩි වුණොත් එහෙම ශාකයේ ඉන්න පාර්ශ්වගාමී ජලය ගලන්න පුළුවන්. ඒකත් හරි. ඒක 1 සහ 2 කියලා දෙක උත්තර අපිට ගන්න පුළුවන්. හරි. හරි උත්තරේ 2. හරි උත්තරේ ගන්නවා. හරි උත්තරේ 2. ලවණ බහැර කරනවා. වැඩිපුර ලවණ බහැර ගන්නේ මුල් මගින් නෙමෙයි ශාක පාට වල අග්‍රස්තේ. ඊට පස්සේ 10 සම්පූර්ණ විෂ වූ සෛල පිරිසුදු ජල අඩංගු භාජනයක දැමුව ඊට බලන්න ශෛපී ක්‍රමයෙන් වැඩි වෙනවා. ශෛපී ක්‍රමයෙන් වැඩි වෙනවා. හරි. බාහිර ආශ්‍රිතය වෙන්නේ නැහැ. බාහිර ආශ්‍රිතය වේලු බාහිර ආශ්‍රිතය වෙන්නේ නැහැ. හොයන්නේ. අභ්‍යන්තරයට. හරි. අන්තරාශ්‍රිතය සිද්ධ වෙනවා. ගතික සමතුලිතතාවයේ සුද්ධ ජල යවන සිද්ධ වෙන්නේ නැහැ. ගතික සමතුලිතතාවය කියලා කියන්නේ මොකක්ද? ගතික සමතුලිතතාවය කියන්නේ බලන්න. ඔන්න ජල භාජනයක් තියෙනවා. ඒක දානවා. පූර්ණ වශයෙන් විෂම වෙච්ච සෛලයක්. විෂම වෙච්ච සෛලයක් දානවා. අන්තිමට යනවා ඔන්න ඔයවා. ඒතකොට ගතික සමතුලිතතාවයේදී සුද්ධ ජල ගමන සිද්ධ වෙන්නේ නැහැ. කියන්නේ මේකෙන් මේක ජලය එන්නේ නැත්නම් මේකෙන් මේක ජලය එන්නේ නැහැ. ගතික සමතුලිතය කියලා කියන්නේ මොකද්ද? න්‍යාගේ ජල විභවය න්‍යාගේ ජල විභවය සමාන වෙච්ච අවස්ථාව. වෙන්නේ නැද්ද? වෙනවා. හැබැයි ඒක පෙන්වන්නේ
නැහැ. හරි. ඊට පස්සේ හතර සමතුලිතතාවයේ සෛලයේ පූර්ණ විෂම තත්ත්වයෙන් පවතිනවා. සමතුලිතතාවයේ සෛලයේ පූර්ණ විෂම තත්ත්වයෙන් පවතිනවා. මොකද කියන්නේ? නෑනේ. පූර්ණ විෂම තත්ත්වයෙන් පවතින්නේ නැත්නම් පූර්ණ විෂම තත්ත්වයෙන් පවතින්නේ නැහැ. සෛලයේ ප්‍රාප්ලාස්ටික් දිවින පටන්ගෙන සෛල විත්තිය ප්ලාස්ම පටලයක් මත තෙරපනවා. නෑනේ. සෛල විත්තිය ප්ලාස්ම පටලයක් මත තෙරපන විදියක් නෑ නේ. සෛල විත්තිය තමයි පිටින්ම තියෙන්නේ. ප්ලාස්ම පටලයේ අභ්‍යන්තරයේ ඒකෝඩ සෛල විත්තිය පිළිදී ප්ලාස්ම පටලයේ අභ්‍යන්තරයේ මේ ප්ලාස්ටික්. හරි මෙයා ප්ලාස්ම පටලයේ තෙරපනවා. ප්ලාස්ම පටලයේ තමයි සෛල විත්තිය තෙරපන්නේ. සෛල විත්තිය කිසි වෙලාවක ප්ලාස්ම පටලයේ තෙරපන්නේ නැහැ. හරි නිසා උත්තරය අංක 1. රයිට්. හරි. ඊට නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා කියනවා අන්න. ඇමයින් අම්ල අංශ සහ මතර ඇති වෙන හයිඩ්‍රජන් බන්ධන, ඩයිසල්ෆයිඩ් බන්ධන, පෙප්ටයිඩ් බන්ධන වැනි බන්ධන ප්‍රෝටීන වල ත්‍ෘතීක යුව සැලීම් සඳහා බලපානවා. ඔව් ඇත්ත. උද්භිද විද්‍යාඥයෝ තියෙන ශ්වාන විසින් ශාක පටක පිළිබඳ අධ්‍යයනය සිදු කරන අධ්‍යයනය කරන සියලු ශාක සෛලවල සැලීම් බව නිගමනය කරා. තියෙන ශ්වාන නෙමෙයි මම හිතන්නේ ශාක පිළිබඳ අධ්‍යයනය කරේ. නේද? ස්ලයිඩන් ශ්වාන සහ රෙඩෝල්ෆ්. ස්ලයිඩන් තමයි ශාක පටක පිළිබඳ අධ්‍යයනය කරේ. හරිද? ශ්වාන තමයි සත්ත්ව පටක පිළිබඳ අධ්‍යයනය කරේ. රෙඩෝල්ෆ් තමයි මොකද්ද? සියලුම ජීවි සෛලවල කෙල්ල තියෙනවා කියලා හොයාගන්න. එතකොට තියෙන ශ්වාන කියන එක නා. හරි ස්ලයිඩන් ශ්වාන. හරි ශ්වාන තමයි සත්ත්ව පටක පිළිබඳ අධ්‍යයනය කරේ. ශාක පටක පිළිබඳ නෙමෙයි අධ්‍යයනය කරේ. එතකොට ඇතැම් ජලජවාසී ශූන්‍යාෂ්ටක ජීවීන්ගේ බහිස්සෛලික කෂිකා තියෙනවා. හරිද? ජලජවාසී ශූන්‍යාෂ්ටක ජීවීන්ගේ බහිස්සෛලික කෂිකා නැහැ. එයාලා තියෙන්නේ මොනවද? කෂිකා නෙමෙයි යාළුවා තියෙන්නේ. මොනවද කියන්නේ? මේව තියෙන්නේ. හරි ඔන්න ඕනයි. හරියට පස්සේ කිසිදු ශූන්‍යාෂ්ටක ජීවියෙකුට නයිට්‍රජන් තෙරපීමේ හැකියාවක් නොපැවතුන ඇත්ත කිසිදු ශූන්‍යාෂ්ටක ජීවියෙකුට නයිට්‍රජන් තෙරපීමේ හැකියාවක් නැහැ. ඊපස්සේ 70 සයිටෝසෝම ඇතැම් අවස්ථාවල පටල පෘෂ්ඨයන්ට බෙදී පවතිනවා. හරි 70 සයිටෝසෝම ඇතැම් අවස්ථාවල පටල පෘෂ්ඨයන්ට බෙදලා පවතින්නේ නැහැ. 80 සයිටෝසෝම තමයි පටල පෘෂ්ඨයන්ට බෙදලා තියෙන්නේ. 12 නම් ජලය ඇති ගුණාංගයේ සරල නිපුණතාවය ඒ සඳහා වැදගත් වන පාත් සමන් කවරක් දිග හරවන්න කෝණික අණුවක් වීම. හරි කෝණික අණුවක් වීම සරල නිපුණත්වයට වැදගත් වෙන්නේ නැහැ. අධික විලයන නිසා ඒකට විශිෂ්ටතාවයක් නැහැ. ජලය ඇති ද්‍රවීයතා ගුණය ඔන්නෝක තමයි ජලයේ තියෙන සරල නිපුණතාවයට වැදගත් වෙන ගුණය. 13 බහිස්සෛලික පූරකය ගන්න ශාක හා සත්ත්ව සෛල පිළිතුරනවා. හරි වැඩිපුර බහිස්සෛලික පූරකය තියෙනවා සත්ත්ව සෛල වල විතරයි. හරි වඩා සුලභ ග්‍රහික පොඩි කොලජන් සෝමගල් මොඩිනේ ප්‍රොජෙක්ට් එක උත්තර අනිත් යම් කරලා ඊපස්සේ සෛල චක්‍රයේ G2 අවධිය හා සම්බන්ධ වන පාසම් කවරක් ග්‍රහණ ගන්න එම කලාවේදී පමණ ප්‍රෝටීන සංශ්ලේෂණය සිද්ධ වෙනවා මොකද කියන්නේ ඒ කලාවේදී විතරද ප්‍රෝටීන සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ දැන් G1 ෆේස් එකේ ප්‍රෝටීන සංශ්ලේෂණය සිද්ධ වෙනවා ඒ කේන්ද්‍රික ප්‍රතිවර්තය සිද්ධ වෙන්නේ මොකේද? පොඩ්ඩක් තියන්න. ක්‍රොමැටින් ජාලය හදන්නේ S කලාවේදී. එමවදී හිස්ටෝන් ප්‍රෝටීන් සංශ්ලේෂණය වෙනවා. හිස්ටෝන් ප්‍රෝටීන් සංශ්ලේෂණය වෙන්නේ S කලාවේදී. G1 S G2 හා G0 ලෙස අවධි හතර වෙනවා. ඒක වෙන්නේ නැහැ මේ වෙන්නේ G2 එක. ඒතකොට G2 අවධිය සම්බන්ධයෙන් මොකද? කේන්ද්‍රික ප්‍රතිවර්තය සිද්ධ වෙන්නේ G2 අවධියේ. ඊට පස්සේ එන්සයිම ලාක්ෂණික ගුණයක් නොවන්නේ පහත් සකාරක් දිගහන බලන්න. ප්‍රතික්‍රියාව සක්‍රීය ශක්තිය වැඩි වෙයි. හරි? ඒක හරි. ගුණයක් නොවන්නේ ගහන්න. ප්‍රතික්‍රියාව සක්‍රීය ශක්තිය වැඩි කරනවා. බොහෝ එන්සයිම් උත්ප්‍රේරක ප්‍රතික්‍රියා ප්‍රත්‍යාවර්ත එකක් හරි. ජෛවික උත්ප්‍රේරක ප්‍රතික්‍රියාව දෙන්නේ නැහැ. හැබැයි උපස්තරයට විශිෂ්ට නැහැ. එන්සයිමට උපස්තරයට විශිෂ්ටයි. හරිද? එන්සයිමට උපස්තරයට විශිෂ්ටයි. හැබැයි එන්සයිම් උපස්තරයට විශිෂ්ට වෙන්නේ නැහැ. හරි? සයි උත්තරය අංක 5. පාන 16 පහත සිදුවන අනුපිළිවෙල නිවැරදි දැක්කේ. හරි බලන්න ඕකේ. බලන්න වර්ණ දෙයාංශ ප්‍රතිඋද්‍යාවයෙන් දෙස ඇදීම. කේන්ද්‍රයේ ප්‍රතිඋද්‍යාවයට ළඟා වීම. අණුණු තත්ත්ව සෑදීම. න්‍යෂ්ටි ආවරණය විදී යාම. න්‍යෂ්ටිකම් නේද ඔන්නෝ සිද්ධ වෙන්නේ. මොකද්ද මේ කියන්නේ? සෛල විභාජනය කියන්නේ
එතකොට මේකේ මුලින්ම සිද්ධ වෙන්න ඕනේ. හරි. මුලින්ම සිද්ධ වෙන්න ඕනේ මොකක්ද? හරි. මුලින්ම සිද්ධ වෙන්න ඕනේ මොකක්ද? පොළොවට සිද්ධ න්‍යෂ්ටි ආවරණය බෙදලා යන එක. ඒකට D තමයි ඉස්සරහම සිද්ධ වෙන්න ඕනේ. අවතරය වගේ. හරි. ඊට පස්සේ මොකක්ද? අර අණුවන තරුක හැදෙන එක. C නේ. ඊට පස්සේ අර තරුක දෙපැත්තට ඇවිල්ලා කේන්ද්‍රයේ ප්‍රතිඋත්තරවල ලෙස නගා වෙනවා. ඊට පස්සේ අවසානයේ මොකද්ද? වර්ණ දෙක ප්‍රතිඋත්තරවල ලෙසට ඇදීම. ඒක A. අවසාන එක න්‍යෂ්ටිකා වෙනදාශන වීම E. DCBAE කියලා කියනවා උත්තරයන්ක. හරි. ඊට පස්සේ එන්සයිම් වල ඇලොස්ටරික් යාමනේදී එන්සයිම් වල ඇලොස්ටරික් යාමනේදී යාමකණු එන්සයිමේ සක්‍රිය ස්ථානයේ ප්‍රතිවර්තී විදිහට බැඳෙනවා. යාමකණු එන්සයිමේ සක්‍රිය ස්ථානයේ ප්‍රතිවර්තී විදිහට නෙමෙයි අප්‍රතිවර්තී විදිහට තමයි බැඳෙන්නේ. ඊට පස්සේ යාමකණු එන්සයිම් බැඳෙන්නේ සාසංජ නෝනාන්තර ක්‍රියාවලිය. ඔව් සාසංජ නෝනාන්තර ක්‍රියාවලියෙන් තමයි යාමකණු එන්සයිම් වල බැඳෙන්නේ. කිසියම් උපේකයකට බැඳෙන සක්‍රිය කරන එම උපේකයේ සක්‍රිය ස්ථානයේ මොනවද බලපන්නේ නැහැ. ඒ ඇලොස්ටරික් එන්සයිම් එක කරලා තියෙන ඇලොස්ටරික් එන්සයිම් දැකලා තියෙන්නේ නේද? එන්සයිම් ඇලොස්ටරික් යාමනේදී ඇලොස්ටරික් එන්සයිම් මතකද? දැන් අපි ගමු ඇලොස්ටරික් එන්සයිම් එක. හරි. මොකද ඇලොස්ටරික් එන්සයිම් එක ගත්තාම මම කපුර දෙන්නේ. හරි. මෙන්න මේවට සක්‍රිය ගානි මොනවද සම්බන්ධ වෙන්නේ? මෙතන මොකක් හරි සම්බන්ධ වුණාම මේ හැම එන්සයිම් එකකම සක්‍රිය ස්ථානය ඒ සම්බන්ධ වෙච්ච උපේකකටම සම්බන්ධ කරගන්න මෙයා උත්තරන එක. හරිද? එක එන්සයිම් එකක හරි එක එන්සයිම් එකක සක්‍රිය ස්ථානයකට විතරක් මේක බලපාන්නේ නැහැ. හරි සිංහලාවක එක එන්සයිම් එකක සක්‍රිය ස්ථානයට විතරක් මෙයා බලපාන්නේ නැහැ. හැම එන්සයිම් සක්‍රිය ස්ථානයට මෙයා බලපානවා. හරි? හරිද? නිෂේධ කරනු එන්සයිම් කෘත්‍යය බලපානවා. හැඩයට බලපානවා කියන්නේ මොකද? කෘත්‍යය සහ හැඩයට දෙකම බලපානවා. හරි? හැඩය වෙනස් කරනවා. ඊට පස්සේ ATP ඇලොස්ටරේක සක්‍රිය ඇලොස්ටරේක යන මේ ATP කියන ඇලොස්ටරේක වික්‍රියක නිෂේධක. හරි? මෙතන ATP කම සම්බන්ධ වුණොත් එහෙම මොකද කරන්නේ? මෙයා ATP හදන්න ඇති වෙනවා. හරිද? ATP හදලා ඇති වුණාට පස්සේ ATP කියන එක සම්බන්ධව මොකද කරන්නේ? අන්න ATP නිෂ්පාදනය අඩු කරනවා. හරි? right. ඊට පස්සේ ගන්න 18 උත්තරයන්ට දෙකේ වරේ. 18 ගන්න. සාමාන්‍ය තත්ත්වයන්ගේ ප්‍රවාහ සංශ්ලේෂණයේ ප්‍රධානතම සීමාකාරී සාධකය මොකක්ද කියලා මොකද්ද? ආලෝකය. 19. සෝනියස්ටික සෛල චක්‍රයේ සිදුවීම සහ කලාව නිවැරදිව දක්වන ප්‍රතිචාරය තෝරන්න කියලා කියනවා. හරි නිවැරදිව දක්වන ප්‍රතිචාරය මොකද්ද? DNA ප්‍රතිවල දීම ජීනෝට් කලාව. DNA ප්‍රතිවල දීම ජීනෝට් කලාවේ සිද්ධ වෙන්නේ නැහැ. අර සෛල චක්‍රයෙන් ඉවත් කළ සෛල ටික තමයි ජීනෝට් කලාවේ තියෙන්නේ. හරි ඊට ප්‍රෝටීන සංශ්ලේෂණයේ G1 කලාව එක හරි. ප්‍රෝටීන සංශ්ලේෂණය G1 එකේ සිද්ධ වෙනවා. ක්‍රොමැටින් සෑදීම G2 කලාව G2 එකේ නෙමෙයි ක්‍රොමැටින් හැදෙන්නේ S කලාවේදී. සෛලින් ඉන්ද්‍රකණ ඉදීම S කලාව S කලාවේදී සෛලින් ඉන්ද්‍රකණ ඉදීම සිද්ධ වෙන්නේ G1 phase එක සහ G2 phase එක තමයි සෛලින් ඉන්ද්‍රකණ ඉදීම සිද්ධ වෙන්නේ. කේන්ද්‍ර දෙකේ දීර්ඝ වීම M කලාවේදී නෙමෙයි සිද්ධ වෙන්නේ S කලාවේදී. හරි? ඒ උත්තරය අංක 2. විසඳන්න සෛල තුළ ශ්වසන ක්‍රියාවලිවලදී ශ්වසන ප්‍රතික්‍රියාවලදී ශක්තිය ලබා ගැනීම සඳහා ග්ලූකෝස් වල වෙනත් උපස්ථරයක් ඔක්සිජන් වලට පුළුවන් නැත්ද? මේ දේ ප්‍රෝටීන් වගේ දේවල් ඔක්සිජන් වෙන්න පුළුවන්. ඊට පස්සේ ATP නිපදවන්නේ මයිටොකොන්ඩ්‍රියා තුළ පමණද? ATP මයිටොකොන්ඩ්‍රියා වල විතරක් නෙමෙයි හදන්නේ. ග්ලයිකොලිසිසේදී මේ සයිටෝසෝලේදී හදනවා. ඒකත් වැරදි. කාබන් ඩයොක්සයිඩ් නිපදවන්නේ මයිටොකොන්ඩ්‍රියා තුළ පමණලු. ඔය කියන්නේ. ඔව්. සිට්‍රික් අම්ල චක්‍රයේදී කාබන් ඩයොක්සයිඩ් හදනවා මයිටොකොන්ඩ්‍රියා තුළ විතරයි. හරි කාබන් ඩයොක්සයිඩ් දෙකක් හදනවා. පයිරුවේට් ඇසිටයිල් සහ එන්සයිම් ඒ බවට පත්වන්නේ මයිටොකොන්ඩ්‍රියා වලින් පිටතදී. දැන් මයිටොකොන්ඩ්‍රියාවේ පූර්වකයේ තුල තමයි අර පයිරුවේට් කියන එක ඇසිටයිල් සහ එන්සයිම් මේ බවට පත් වෙන්නේ. හරි? ඊට බලන්න මයිටොකොන්ඩ්‍රියා වල පිටතදී FADH නිපදවා ගන්න පුළුවන්. දැන් සිට්‍රික් අම්ල චක්‍රය විතර FADH හදන්න. හරි? ඒකත් වැරදි උත්තරේ 1 සහ 3 කියන දෙකම ගන්න පුළුවන්.
1යි 3යි කියන දෙකම ගන්න පුළුවන්. විශේෂ බලන්න. පහත ඒවා තුළ නිවැරදි විද්‍යාත්මක නාමයක් හොයන්න. දැන් ටයිප් කරද්දී නම් විද්‍යාත්මක නාමයක් ඇල කරලා ඉංග්‍රීසි අකුරින් අපුරින් ටයිප් කරනවා. උත්තර තියෙනවා මොකක්ද? 3 කරයි ගන්න පුළුවන්. Homo sapiens කියන. පළු අන්තර්ප්‍රාශ්මික ජාලිකාව සහ සිරිතු අන්තර්ප්‍රාශ්මික ජාලිකාව යන දෙකම පොදු කෘත්‍යය. මොකක්ද? ග්ලයිඩ් බෝඩිය සංශ්ලේෂණය කිරීම සිද්ධ කරන්නේ පළු අන්තර්ප්‍රාශ්මික ජාලිකාව වලදී. දෙක මොකක්ද? පොස්ෆොලිපිඩ් සංශ්ලේෂණය. හරි. පොස්ෆොලිපිඩ් සංශ්ලේෂණය කියන එක පළු අන්තර්ප්‍රාශ්මික ජාලිකාවේ සිරිතු අන්තර්ප්‍රාශ්මික ජාලිකාව කියන දෙකම සිද්ධ කරනවා. තුනයි. කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය. හරි. කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය ගත්තාම එක සිද්ධ කරන්නේ සිරිතු අන්තර්ප්‍රාශ්මික ජාලිකාව විතරයි. හරි. ඊට පස්සේ පරිවානාශක නිපදීම සිද්ධ කරන්නේ රළු අන්තර්ප්‍රාශ්මික ජාලිකාව විතරයි. කැල්සියම් අයන සංචලනය සිද්ධ කරන්නේ සිරිතු අන්තර්ප්‍රාශ්මික ජාලිකාවේ. ඒක උත්තරය අංක 2. ඔතන මේ 23 24 ප්‍රශ්න දෙකම කලින් තිබ්බ ප්‍රශ්න දෙකක් වෙట్లా දෙන්නේ. හරි ඉන්සයිඩ් හරි නිකන් ලබෝදයක් දාගන්න ප්‍රශ්න දෙකම ලයින් කරන්න. හරි. මම 25 නිවැරදි පිළිතුර මොකක්ද? නිවැරදි පිළිතුර තෝරන්න කියලා කියන්නේ. නිවැරදි පිළිතුර මොකක්ද? බලන්න. ශරීරය තුළ ඇතිවන සෑම අසාමාන්‍ය සෛලයක්ම දේහයේ පාලන යාන්ත්‍ර වලට ප්‍රතිචාර දක්වයි. ඇත්ත. නෙමෙයි වැරදි. මොකද සෑම අසාමාන්‍ය සෛලයක්ම දේහයේ පාලන යාන්ත්‍ර ප්‍රතිචාර දක්වීම සිද්ධ කරන්නේ නැහැ. සමහර ඒවා ප්‍රතිචාර දක්වනවා. සමහර ඒවා ප්‍රතිචාර දක්වීම සිද්ධ කරන්නේ නැහැ. හරි ගොඩක් ඒවා ප්‍රතිචාර දක්වනවා. හරි සමහරක් ඒවා තමයි වර්ධන පිළිකා දක්වම යන්නේ. හරි අපේ දේහ සාමාන්‍ය අවස්ථාවේ පිළිකා නැදෙනවා. හරි හැබැයි දේහේ පාලන යාන්ත්‍ර වලින් මොකද ගන්නේ? ඒවා අඩපණ කරේ. ඒක අයින් කරලා දානවා. සමහරක් ඒවා තමයි ටික කාලයක් මෙහා වෙලා පිළිකාවට පත් වීම සිද්ධ වෙන්නේ. හරි. ඊට බලන්න. වෛරස් ජීවි සහ ප්‍රොටෝසෝවා නම් ජීවි ශාකවල ඇතිවන ගඩු සඳහා හේතු සාධක වෙනවා. හරි. ප්‍රොටෝසෝවා නම් බලපාන වෛරස් ජීවි නම් ගඩු සඳහා හේතු සාධක වෙන නිසා ඒක වැරදි. නියුක්ලියෝටයිඩ් සඳහා උදාහරණයක් ලෙස ATP පෙන්වා දිය හැකියි. ඔව් ATP කියන්නේ නියුක්ලියෝටයිඩ් සඳහා උදාහරණයක්. ඇතැම් එන්සයිම් නිෂේධක එන්සයිම් සමගින් සාසංජ බන්ධන මගින් ප්‍රතිවර්තී විදිහට බැඳෙනවා. මොකද කියන්නේ? දුර්වල සාසංජ බන්ධන මගින් ප්‍රතිවර්තී විදිහට එන්සයිම් බැඳෙනවා. ප්‍රශස්ත උෂ්ණත්වයට වඩා එන්සයිම් උෂ්ණත්වය වැඩි කිරීමේදී යම් උෂ්ණත්වයකින් පසුව එන්සයිම් අස්වාභාවික කරන ලක්ෂණ නෑ. ප්‍රශස්ත උෂ්ණත්වයට උෂ්ණත්වය වැඩි කරොත් විතර වැඩි කරපුවම තමයි මතෙන් මේ chart එක. හරි මෙන්න මේ chart එක මතකයි. මේ පැත්තේ උෂ්ණත්වය ගත්තා ටෙම්පරේචර් එක මේ පැත්තේ රේට් එක ගමු. හරි. يعني එන්සයිම් ක්‍රියාකාරීත්වය වේගය. මෙන්න මේක මතක. මෙන්න මෙතනයි ප්‍රශස්ත උෂ්ණත්වය තියෙන්නේ. මේ ප්‍රශස්ත උෂ්ණත්වයට උෂ්ණත්වය වැඩි කරොත් එහෙනම් මොකද වෙන්නේ? සෝරි මේ පැත්තේ රේට් එක. මේ පැත්තේ ටෙම්පරේචර් එක. හරිද? ප්‍රශස්ත උෂ්ණත්වයට උෂ්ණත්වය වැඩි කරොත් එහෙම මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි කරොත් එහෙනම් රේට් එක මොකද මෙන්න අඩු වෙනවා. මෙතන කියන්නේ මොකක්ද? ප්‍රශස්ත උෂ්ණත්වයට එන්සයිමික උෂ්ණත්වය වැඩි කිරීමේදී යම් උෂ්ණත්වයකින් පස්සේ එන්සයිම් අස්වාභාවික කරනවා. නේද? ප්‍රශස්ත උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය වැඩි කරපුවම එන්සයිම් අස්වාභාවික කරන වෙලට පටන් ගන්නවා. හරි? ප්‍රශස්ත උෂ්ණත්වයට උෂ්ණත්වය චුට්ටක් හරි වැඩි වෙච්ච ගමන් එන්සයිම් අස්වාභාවික කරන වෙලට පටන් ගන්නවා. එතකොට අස්වාභාවික කරන වෙලා. හරි? ප්‍රශස්ත උෂ්ණත්වයට පස්සේ යම් කිසි උෂ්ණත්වයක නේ ප්‍රශස්ත උෂ්ණත්වය පාස් වෙච්ච ගමන් එන්සයිම් අස්වාභාවික කරන වෙලට පටන් ගන්නවා. ඒකත් වැරදි. උත්තරේ ගන්න වෙන්නේ 3 සහ 4 කියන උත්තර දෙක. එතකොට උත්තර දෙකම හරි. හරි. ඊට මේ පේපර් එක ඉවරයි. ඉස්වශන් එක. ලබන සතියේ පේපර් එක 4 වෙනි පාඩම පේපර් එකක් තියෙනවා. හරි. ඒක පොඩ පාඩම් පොඩ්ඩක් හොදලා පාඩම් ගන්න. හරි. මොකද ඒක ගොඩක් අය කියන්නේ කැම්පස් එකේ හැබැයි විභාග අනිවාර්යෙන් ප්‍රශ්න වැටෙනවා. හරි. රයිට්. එහෙනම් අපි අද නවත්තමු. ලබන සතියේ පේපර් එක හම්බ වෙනවා. අයිබෝන්.